හරි. ඊළඟට බලමු පාර්ට් A වල දෙවෙනි කොටස. හරි. පාර්ට් A වල දෙවෙනි කොටසේ බලන්න. ඒකේ තියෙනවා මෙහෙම. තාම් මුංජංගල් හංගුකෝරෝ බොන්යෝ කසේයෝ. තාම් කියන්නේ ඊළඟ නැත්තම් පහත. මුංජංගල් වාක්‍ය හංගුකෝරෝ කොරියානු භාෂාවට බොන්යොක් කසේයෝ ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න. එහෙමයි තියෙන්නේ. පහත වාක්‍ය කොරියානු භාෂාවට පරිවර්තනය කරන්න. හරි. දැන් එතකොට මේ සිංහලෙන් දීලා තියෙන වාක්‍ය කොරියන් වලට හරවන්න තමයි තියෙන්නේ. මම මේ වාක්‍ය ලියලා පෙන්නන්නම් කොහොමද එන්නේ කියලා. හරි. පළවෙනි එක අද කාලගුණය හොඳයි. ඒකෙන්න මෙහෙමයි. අද කිව්වම ඔනල් කාලගුණයට කියන නල්ෂි. එතකොට වාක්‍ය සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම නිපාත පද ඕන. එතකොට මෙතනට ගා නිපාතය දානවා. ඔනල් නල්ෂි ගා චුවායෝ. හරි. අද කාලගුණය හොඳයි. ඔන්න වාක්‍ය. මතක ඇතුව අනිවාර්යයෙන්ම මේ වාක්‍ය ලියනකොට මේ වාක්‍යවල තියෙන විදිහට අනිවාර්යෙන් මේ මාර්ක්ස් අනිවාර්යෙන් තියන්න. ක්වෙස්චන් ඒ කියන්නේ මේ ප්‍රශ්නයක් අහන තැන් වල ක්වෙස්චන් මාර්ක් එක අනිත් තැන් වල ෆුල් ස්ටොප් එක මේ හැම එකක් මේ විදිහටම තියන්න. හරිනේ. පළවෙනි වාක්‍යය ওই විදිහට තමයි දෙන්නේ. ඔනල් නල්ෂිකා සෝරි මෙතන පොඩි මිස්ටේක් එකක්. චුවායෝ. ඔන්න මේ වාක්‍යෙන්නේ. ඔනල් නල්ෂිකා චුවායෝ. හරි. එතකොට දෙවෙනි එක නදීරා බෝනික්කන්ට කැමති නැහැ. බලන්න නදීරානන් නදීරානන් ඉන්හොංල් චුවහජි අනායෝ. බෝනික්කට කියන්නේ කොහොමද? ඉන්හොං. බෝනික්කට කියන්නේ ඉන්හොං. එතකොට නදීරානන් මෙතන නදීරානන් වෙනකොට නදීරා ශීනන් කියලා එන්නත් පුළුවන්. නදීරා මහත්මිය නැත්නම් නදීරා ඉන්හොංල් චුවහජි අනායෝ. මෙතනට ග්‍රැමර් එක දානවා එල්රල් චුවහදායක කැමති. එතකොට ඒකට එකතු කරනවා ජීයන්තා කියන එක. නැත යන අර්ථය. නෙගටිව් ෆෝම් එක. හරිනේ. එතකොට ඔන්න ඔහේ වාක්‍යය දෙන්නේ. නදීරානන් ඉන්හොංල් චුවාජි අනායෝ. හරි. එතකොට අක්කා චීන භාෂාවත් ඉගෙන ගන්නවාද? ආ, අක්කට කියනවා අපි කොහොමද? නීනන් චීන භාෂාවට කියන චුංගුකෝ. එතකොට ඉත් කියනකොට දෝ. චුංගුකෝ දෝ ඉගෙන ගන්නවාට එවෝයෝ ප්‍රශ්නාර්ථයක් දාන්න ඕන අනිවාර්යෙන්ම. හරි. එතකොට ඔන්නීනන් චුංගුකෝදෝ පෙවෝයෝ අක්කා චීන භාෂාවත් ඉගෙන ගන්නවාද? එහෙම තමයි අහන්නේ. ඊළඟ එක අපි අංක 138 බසයට නැගිය යුතුයි. බලන්න. අපි කිව්වම උරි නිපාත දාන්න පුළුවන් උරිනන්. එතකොට 138ට අපි කියනවා කොරියන් වලින් පෙක්සම්ෂිප් පල්. එතකොට අංකය කියන එකට අපිට අර බොන් කියන එක දාන්න පුළුවන්. උරිනන් අපි 138 කියලාම ටයිප් කරමු. බොන් කියන එක අනිවාර්යෙන් දාන්න ඕන. 우리는 138번 버스를 타야 해요. නැත්තම් 타야 돼요. 버스를 타야 해요. මොන වාක්‍ය හැදෙන විදිය. 우리는 138번 버스를 타야 해요. හරි. ඊළඟ වාක්‍ය අර ගොඩනැගිල්ලට එහා පැත්තෙන් බැංකුවක් තියෙනවා. හරි. අර කියද්දි අපි ගන්නවා චෝ ගොඩනැගිල්ලට කියනවා තුන්මුල්
චෝකන් මුල් පැත්තෙන් එහා පැත්තෙන් අපි පැත්තෙන් කියලා ගමුකෝ. 옆에 은행, 은행이 있어요. 은행이 있어요. 아, 저 건물 옆에 은행이 있어요. අර ගොඩනැගිල්ලට පැත්තෙන් බැංකුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වාක්‍ය පහ අපිට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. හරි. එතකොට ඒ දෙවෙනි ප්‍රශ්නේ පාර්ට් A එකේ දෙවෙනි ප්‍රශ්නේ B කොටස බලන්න. හ්ම්. මේක නම් ලේසි. තාම්කරල් සිංහලෝ තමිල්ලෝ තෝනන් යොංඔර බොන්්ඥොක් කසයෝ. ඒ කියන්නේ තාම්කරල් පහත ඡේදය සිංහලෝ සොරි සිංහල භාෂාවට තමිලෝ ටැමිල්වල්ට දෙමළ භාෂාවට තෝනන් ඒ වගේම යොංಓරෝ ඉංග්‍රීසි භාෂාවට බොන්්ඥොක් කසයෝ ට්‍රාන්ස්ලේට් කරන්න පරිවර්තනය කරන්න. එතකොට මේක තමන් එක්සෑම් එකට ෆේස් කරන මීඩිය එක කියන්නේ තමන්ගේ මීඩියම් එකක් තියෙනවනේ. ඉංග්ලිෂ් මීඩියම්ද සිංහල මීඩියම්ද එහෙම. එතකොට තමන්ගේ මීඩියම් එක අනුව තමයි මේක ලියන්න ඕන. තුනෙන්ම ලියන්නේ නැහැ. ඔය සිංහල කෙනෙක් නම් සිංහලෙන්. එච්චරයි. හරි. බලන්න මුලින්ම ඡේද කීවන්. 오늘은 토요일이에요. 토요일에는 항상 아침 6시에 일어나요. 아침에 세수하고 차를 마셨어요. 그리고 어머니와 아침을 준비했어요. 어제 우리 집에 파티가 있었어요. 그래서 아침을 먹고 아버지와 오빠하고 집 청소를 했어요. 내일 저와 같이 한국어를 공부하는 친구의 생일이에요. 그래서 생일 카드하고 선물을 샀어요. 오후에 여동생하고 공원에 가서 사진을 찍었어요. 다음에는 친구하고 공원에 가서 사진을 찍고 싶어요. හරි. ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට වචනෙන් වචනේ බලමු. 오늘은 토요일이에요. 오늘은 අද 토요일이에요. සෙනසුරාදා. අද සෙනසුරාදා වෙයි. 토요일에는 항상 아침 6시에 일어나요. 토요일에는 සෙනසුරාදා 항상 කියන්නේ ලස්සන වචනයක් නිතරම 항상 නිතරම සෑම විටම ආචිම් උදෑසන යොසොත් ශීයේ කියන්නේ 6ට ඉරෝනායෝ නැගිටිනවා. මේ ශී කියන එක දානවා ටයිම් එකක් පෙන්වන්න. සෙනසුරාදාට නිතරම වගේ උදේ 6ට නැගිටිනවා. ආචිමේ සේසුවගෝ ආචිමේ උදේට සේසු හදාගෙන මූණ සෝදනවා. උදේට මූණ සෝදලා චාරල් මෂස්සෝයෝ චා තේ එකක් මෂස්සෝයෝ කියන්නේ බිව්වා. උදේට මූණ හොදලා තේ එකක් බිව්වා. 그리고 어머니와 아침을 준비했어요. ඒ කියන්නේ 그리고 ඒ වගේම 어머니와 වා කියන එකට තේරුම් දෙකයි සහ සමග අම්මා සමග ආචිමල් මේ ආචිම් උදෑසනටත් කියන උදේ ආහාරයටත් කියන බ්‍රෙක්ෆාස්ට් එකට. ආචිමල් 준비했어요. 준비했어요 කියන්නේ සූදානම් කරා. එතකොට සූදානම් කරන්නේ උදේ ආහාරයනේ. ආචිම් කියලා කිව්වට පස්සේ උදෑසන කියන තේරුම වගේම උදේ ආහාරය කියන තේරුමක් තියෙනවා. එතකොට ඒ වගේම අම්මත් එක්ක අම්මා සමග උදේ ආහාරය සූදානම් කරා. ඊට පස්සේ ඔජේ 우리 집에 පාතිකා 있었어요. ඔජේ කියන්නේ ඊයේ 우리 집에 අපේ ගෙදර පාතිකා පාති කියන්නේ පාටියට 있었어요 තිබුණා. අතීත කාලෙන් තියෙන්නේ තිබුණා. ඊට පස්සේ 그래서 아침을 먹고 아버지와 오빠하고 집 청소를 했어요. 그래서 ඒ නිසා ආචිමල් මොග්ගෝ උදේට කාලා අබුජිවා තාත්තා සමග ඔප්පාහගෝ අයියා සමග පාගෝ අබුජි සහ අයියා සමග තාත්තා සහ අයියා සමග චිප් චොංසෝරල් හිස්සෝයෝ චිප් කියන්නේ ගෙදර චොංසෝරල් හිස්සෝයෝ කියන්නේ පිරිසිදු කරා. හරිනේ. ඒ හින්දා උදේට කාලා තාත්තා සහ අයියා සමග උදේ සෝරි ඒ නිසා උදේට කාලා තාත්තා සහ අයියා සමග ගෙදර පිරිසිදු කරා. ඊට පස්සේ 네일 저와 같이 한국어를 공부하는 친구의 생일이에요. 네일 කියන්නේ හෙට. චෝවා කියන්නේ මාත් සමග නැත්තම් මාහා කචි. මෙන්න මේ වචනේ බලන්න. මේක සාමාන්‍යයෙන් අපි
ප්‍රොනවුන්ස් එක අපි හිතන විදිය සාමාන්‍ය කතිනේ. එහෙම නෙමෙයි. මේකේ හරියම ප්‍රොනවුන්ස් එක කචි. හේතුව තමා මේ මහ ප්‍රාණ ත අකුර හල් වෙලා ඊට පිටිපස්සේ මෙන්න මේ ඊ කියන අකුර තියෙනම් මේක මෙතනට ගිහිල්ලා මේ ත අකුර ඊ කියන තැනට ගිහිල්ලා චී විදියට තමයි ප්‍රොනවුන්ස් වෙන්නේ. එතකොට මේ වචනේ හරියට ප්‍රොනවුන්ස් කරන්නේ කචි කියලා. කචි. කති නෙමේ කචි. ඒකේ තේරුම එකට හෙට මාත් සමග එකට හංගු කෝරල් කොරියානු භාෂාව කොම්බුහනන් පාඩම් කරන චිංගුවේ යාළුවාගේ සෙංගිරියේය උපන්දිනයයි. ඊට පස්සේ කරිසෝ සෙංගිල් කාතහකෝ සොන්මුරල් සස්සෝයෝ. කරිසෝ ඒ නිසා සෙංගිල් කාදහගෝ සෙංගිල් කියන්නේ උපන්දින කාද කියන්නේ කාඩ් එකට. හගෝ කියන්නේ සහ නැත්තම් සමග උපන්දින කාඩ් එකක් සහ සොන්මුරල් සොන්මුල් කියනවා තෑගි වලට සස්සෝයෝ මිලදී ගත්තා. ඒ නිසා උපන්දින කාඩ් එකක් සහ තෑග්ගක් මිලදී ගත්තා. ඊපස්සේ ඕහුවේ යොදොන්සෙන් හගෝ කොන්වනේ කාසෝ සාජිනල් චිකොස්සෝයෝ. හරි. ඕහුවේ කියන්නේ පස්වරුවේ පස්වරුවේ යොදොන්සෙන් හගෝ යොදොන්සෙන් කියලා කියනවා නංගිට හගෝ කියන්නේ සහ නැත්තම් සමග නංගි සමග කොන්වනේ පාක් එකට කාසෝ ගිහිල්ලා සාජිනල් චිකොස්සෝයෝ සාජිනල් චිත්තා ෆොටෝ ගන්නවා. චිත්ත කියන්නේ කැප්චර් කරනවා. සාජින් කියන්නේ පින්තූර ෆොටෝග්‍රාෆ්. එතකොට සාජිනල් චිකොස්සෝයෝ කියන්නේ පින්තූර ගත්තා. ෆොටෝ ගැහුවා. ඊට පස්සේ තාමේනන් චිංගුහකෝ කොන්ගොනේ කාසෝ සාජිනල් චිග්ගොෂිපෝයෝ. තාමේනන් තාම් කියන්නේ ඊළඟ පාර. තාමේනන් ඊළඟ පාර චිංගු දල් හගෝ යහළුවන් සමග මේ දල් කියන එක આવොත් ඒක බහුවචන වෙනවා. එතකොට යහළුවන් සමග කොන්ගොනේ කාසෝ පාක් එකට ගිහිල්ලා සාජිනල් චිග්ගොෂිපෝයෝ ෆොටෝ ගහන්න කැමති. ෆොටෝ කැප්චර් කරන්න කැමති. එතකොට ඒ විදිහට තමයි ඒක ට්‍රාන්ස්ලේට් වෙන්නේ. මේක නම් ලේසි ගොඩක්. හරි. ඊළඟට තියෙනවා පාර්ට් A එකේ තුන්වෙනි ප්‍රශ්නේ. ওই ප්‍රශ්න තුන අනිවාර්යයි. තාම් ජුන් හනාරල් කොල්ලා පෙක්ෝෂිප් කොල්ජා කල්ජා ඉනේරෝසසයෝ. තාම් ජුන් හනාරල් කොල්ලා පෙක්කෝෂිප් කල්ජා ඉනේරෝසසයෝ. ඒ කියන්නේ තාම් කියන්නේ පහත චුන් කියන්නේ අතරින් හනාරල් එකක් කොල්ලා තෝරලා පෙක්කෝෂිප් කියන්නේ 150ට කල්ජා කියන්නේ අක්ෂර ඊනේරෝ කියන්නේ තුල සසයෝ කියන්නේ ලියන්න කියන එහෙමයි. පහත ඒවා අතරින් එකක් තෝරගෙන අක්ෂර 150ක් ඇතුළත ලියන්න කියලා කියන්නේ. ඒ කියන්නේ අකුරු 150ක විතර රචනාවක් ලියන්න තමයි තියෙන්නේ. හරි. මේක අනිවාර්යෙන් කරන්න ඕන. මාතෘකා තුනක් තියෙනවා. මේකේ තියෙනවා නේචිංගු මගේ යහළුවා උරිහග්ගයෝ කියන්නේ අපේ පාසල කජොක්සෝගේ කියන්නේ පවුල ගැන හඳුන්වා දීම පවුල ගැන ඉන්ට්‍රොඩියුස් කරන එක. හරි. එතකොට මේ දැන් මම මෙතන රචනාව ලියන්න යන්නේ නැහැ මොකද මේ ඒක ඔයගොල්ලෝ ඒ කියන්නේ තමන්ට අනුව ලියන එකන්නේ තමන් ලියනවා ඒ වාක්‍ය හරිනම් ඒකට ලකුණු හම්බ වෙනවා එහෙම එකක්. අර මේකට ආන්සර් ෂීට් එක බලලා එහෙම උත්තර දෙන්න බෑ මොකද එක එක විදිහට ලියන්නේ ලියන විදිය හරිනම් ලකුණු දෙනවා එච්චරයි. එතකොට මම පොඩි ට්‍රික් එකක් කියන්නම් මේක ලියන්න රචනාව. දැන් මේ ටොපික් තුනක් හම්බ වෙනවනේ අපිට. එතකොට ටොපික් තුනෙන් තමන්ට කියන්නේ තමන්ගේ හිතට සැටිස් තමන්ට වැඩිපුරම වාක්‍ය ගලප ගන්න පුළුවන් කියලා හිතෙන එක තෝරගන්න. එතකොට තමන්ගේ දැනුම ගැන දන්නේ තමන්නේ ඒ නොලෙජ් එකට අනුව තෝරගන්න. දැන් අපි උදාහරණයක් විදිහට ගමුකෝ. කචොක්සෝගේ කියන එක. එතකොට පවුලේ ඒ කියන්නේ පවුල ගැන හඳුන්වා දීම. දැන් මේක ගත්තම මේක තමයි මට ලියන්න ලේසි මේක. එතකොට මේක තෝරගන්නවා. මේක තෝරගෙන අපිට හම්බෙනවනේ එක්සෑම් ලියන්න ගියාට පස්සේ මේ කටුකොල. එතකොට ඒ කොලයක මේක ලියා ගන්න. හරිද? ලියාගෙන ඔයා මේකට අනිවාර්යෙන්ම සිංහලෙන් වාක්‍ය 10ක් හදාගන්න. හරි. සිංහල භාෂාවෙන් තමන්ගේ භාෂාවෙන් වාක්‍ය 10ක් හදාගන්න. හදාගෙන ඒක තමන්ට පුළුවන් උපරිමයෙන් තමන් දන්න තමන්ට දැනුම අනුව තමන්ට තියෙන දැනුම අනුව වචන ගලපලා ග්‍රැමර් ඇඩ් කරලා ලස්සනට වාක්‍ය 10ක් ඔරිජිනල් ට්‍රාන්ස්ලේට් කරගන්න. ට්‍රාන්ස්ලේට් කරගෙන ඊට පස්සේ මේක ලියන්න. ඒ විදිහට කරන්න. ඒක පොඩි උදව්වක් වේවි.
මොකද අර අපි සිංහලට හරවලා එක සැරේම කොරියන් වලින් ලියනවට වඩා සිංහලට ලියාගෙන සිංහලෙන් කොරියන් වලට ට්‍රාන්ස්ලේට් කරලා ලියද්දී අර අපිට තියෙන අඩුපාඩු පේන්න ගන්නවා. මොකද අනිත් එක්ක කටුකොලේනේ ලියන්නේ. ඒක ලියලා මේකේ කරන්න. මේ පේපර් එකට පැය 3ක් හම්බ වෙනවා. පැය 3ක් වැඩිත් එක්ක. හරියට කරොත් පැය කමාරෙන් කරගන්න පුළුවන් මේක. මේ ඒ හින්දා රචනාව එසේ එක ලියද්දී ඔයා කැමති නම් ඒ විදිහට කරන්න. හරි. එතකොට ඊට පස්සේ තියෙනවා පාර්ට් B එක. පාර්ට් B එකේ තියෙනවා දැන් අර පාර්ට් A එකේ ප්‍රශ්න තුනම අනිවාර්යෙන් කරන්න ඕන. පාර්ට් B එකේ තියෙනවා හතර පහ කියලා ප්‍රශ්න දෙකක්. ඒ දෙකෙන් කැමති එකක් තෝරගෙන තමයි කරන්න තියෙන්නේ. අ, දෙකම කරන්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නේ කරනවා නම් මේ හතර A කොටසයි B කොටසයි දෙකම කරන්න ඕන. පස්වෙනි ප්‍රශ්නේ කරනවා නම් මේ ඔක්කොම කරන්න ඕන. හරි. අපි බලමු. හතරවෙනි ප්‍රශ්නේ A කොටස. චුවෝජින් අත්මරල් ලියොන්ගේ පරන් මුංජඟල් මන්දසේයෝ. ඒ කියන්නේ චුවෝජින් කියන්නේ දීලා තියෙන නත්මරල් ලියොන්හේ වචන යොන්හේ භාවිතා කරලා පරන් හරි මුංජඟල් මන්දසේයෝ වාක්‍ය හදන්න. පහත දීලා තියෙන වාක්‍ය භාවිතා කරලා යූස් කරලා හරි වාක්‍ය හදන්න කියලා තමයි තියෙන්නේ. හරි. එතකොට මේකෙත් වාක්‍ය ටික මම හදලා පෙන්නන්නම්. බලන්න. පළවෙනි එකේ තියෙනවා පිපිම්පප් ගාතෝ බුල්කෝගි මසිස්සෝයෝ පොදා. හරි. එහෙමයි ඉන්නේ වාක්‍ය. මුලින්ම දෙනවා පිපිම්පප් ඊට පස්සේ පොදා. ඒ විදිහට තමයි මේ වාක්‍ය හැදෙන්නේ. පිපිම්පප් කියන්නේ කෑමක්. පොදා කියන්නේ වඩා. එතකොට පිපිම්පප් පෝදා කියන්නේ පිපිම්පප් වලට වඩා බුල්කෝගි කියන්නේ කෑමක්. තෝ කියන්නේ වැඩියෙන් මිසිස්සෝයෝ රසයි. පිපිම්පප් වලට වඩා පුල්කෝගි කියන කෑම වැඩියෙන් රසයි. එහෙම තමයි වාක්‍ය හැදෙන්නේ. ඊළඟ වාක්‍ය බලන්න. හ්ම්. මේක හැදෙන්නේ හරි. චිබේසෝ හක්කියෝ කචි හන්සිගංචම් කොල්යෝයෝ. ඒ විදිහට තමයි ඒ වාක්‍ය හැදෙන්නේ. එතකොට චිබේසෝ කියන්නේ නිවසේ සිට, ගෙදර සිට හග්ගියෝ කජි පාසල දක්වා හන්ෂිගන් පැයක් චම් පමණ කොල්යෝය කියන්නේ ගත වෙනවා. ගෙදර ඉඳන් පාසලට පැයක් විතර ගත වෙනවා කියලා තමයි කියන්නේ ටයිම් එක. එතකොට ඒ වාක්‍ය හරි. ඊළඟ එක හරි. හරි. ඒ විදිහට තමයි මේ වාක්‍ය හැදෙන්නේ. ඔනල් චිංගුහකෝ චොම්සිමල් මොගරියෝගෝ හේයෝ. ඔනල් කියන්නේ අද චිංගුහගෝ යාළුවා සමග චොම්සිමල් ලන්ච් එක ඩිනර් සෝරි දවල් කෑම ලන්ච් එක
මොගරියෝ හේයෝ කියන්නේ කන්න අදහස් කරනවා. කෑමට බලාපොරොත්තු වෙනවා, කෑමට අදහස් කරනවා. අද යාළුවෝ සමග දවල් කෑම කන්න අදහස් කරනවා. එහෙමයි වාක්‍ය හැදේ. ඊළඟ වාක්‍ය හරි. හරි. ඒ වාක්‍ය හැදෙන්නේ ඔහොමයි. අබුජිගා නේන්යොනේ හංගුකේ කල්කොයේයෝ. අබුජිගා අබුජිගා කියන්නේ තාත්තා නේන්යොනේ ලබන අවුරුද්දේ හංගුකේ කොරියාවට කල්කොයේයෝ යන්න ඉන්නේ. තාත්තා ලබන අවුරුද්දේ කොරියාවට යන්න ඉන්නේ. ඒ වාක්‍ය හැදෙන්නේ එහෙමයි. ඊළඟ එක හරි. හරි. ඒ වාක්‍ය දෙන්නේ ඔහොමයි. අන්හෙන්ගේ කනන් පෝසක ඔප්සෝසෝ තෙක්සිරල් තස්සෝයෝ. හරිනේ. ඔව්. ඔහොම තමයි ඉන්නේ. අන්හෙන්ගේ කියන්නේ බැංකුවට කනන් කියන්නේ යන පෝසකා බස් එක ඔප්සෝසෝ නැති නිසා තෙක්සිරල් තස්සෝයෝ ටැක්සි එකකට නැග්ගා. ඒ වාක්‍ය දෙන්නේ එහෙමයි. බැංකුවට යන බස් එක නැති නිසා ටැක්සි එකකට නැග්ගා. එතකොට ඒ වාක්‍ය ටික හැදෙන්නේ ඔහොමයි. මේවට ඉතින් අර භාෂාව සම්බන්ධව වාක්‍ය ගැන පොඩි දැනුමක් තිබ්බනම් ඇති ඉතින් ලොකුවට හිතන්න එපා. හරි. එතකොට ඒකේ B කොටස. මේකේ තියෙන සම්පූර්ණ ග්‍රැමර් පාර්ට්. එතකොට ග්‍රැමර් දැනගන්න ඕන මේක කරන්න නම්. බලන්න. මිත්තුල්චින් අත්මරල් ලල්මජන් යොන්තේරෝ කොච්චෝ පින්කනිසෝ නොහසයෝ. ඒ කියන්නේ මිත්තුල්චින් ඉරි ඇඳලා තියෙන නත්මරල් වචන අල්මජන් යොන්තේරෝ. අල්මජන් කියන්නේ ගැළපෙන නැත්තම් නිවැරදි. යොන්තේරෝ කියන්නේ තත්වයට කොච්චෝ කියන්නේ හරවලා පින් කනේ හිස්තැනට සෝ නොහසයෝ ලියලා දාන්න. ඉරි ඇඳලා තියෙන වචන හරි තත්ත්වෙට නිවැරදි තත්ත්වයට හරවලා හිස්තැනේ ලියන්න කියලා තමයි කියන්නේ. හරි. දැන් එතකොට මේ වාක්‍ය මම කියලා දෙන්නම්. යටින් එතකොට මම සම්පූර්ණ වාක්‍ය ලියන්නේ මේ වචනෙට එන විදිහට ග්‍රැමර් එක ගලපලා ලියලා පෙන්නන්නම්. පළවෙනි වාක්‍යය තියෙනවා හංගුකේ කදා ශිපෝසෝ හංගුකෝරල් පෙවෝයෝ. එහෙමයි තියෙන්නේ. හංගුකේ කියන්නේ කොරියාවට. කදා කියන්නේ යනවා. හරිනේ. එතකොට මෙහෙම තියන්න බෑනේ. අනිවාර්යෙන් ග්‍රැමර් එකක් ඇඩ් වෙන්න ඕන. හරි බලමු. ශිපෝසෝ කියන්නේ කැමති නිසා අවශ්‍ය නිසා. තේරුම් දෙකම තියෙනවා. හංගුකෝරල් කොරියානු භාෂාව පෙවෝයෝ කියන්නේ ඉගෙන ගන්නවා. දැන් මේ කදා කියන්නේ යනවා. ඒකට එකතු වෙන්න ඕන ග්‍රැමර් එක තමයි මේ. මෙතනට එන විදිහට දැන් අර පිටිපස්සෙත් තියෙන ශිපෝසෝ කියලා. කගෝ ශිපෝසෝ. ඔන්න ඕක තමයි එන්න ඕන. එතකොට ශිපෝසෝ කියන එක ලියන්න වැඩක් නැහැ. මම සම්පූර්ණ ග්‍රැමර් එක ලියලා පෙන්නුවේ. මේ කදා කියන එකේ දා අයින් කරලා ගෝ කියන කෑල්ල දැම්මම නම් එච්චරයි. ඒකට ඔයා මෙතන මෙහෙම නෙමෙයි ලියන්නේ සම්පූර්ණ වාක්‍යෙම ලියන්න ඕන. හංගුකේ කගෝ ශිපෝසෝ හංගුකෝරල් පෙවෝයෝ. මම මෙතන ලේසියට මේක ලිව්වට අර ටයිම් එක යන හින්දා ලියන්නේ. ඔයාලා අනිවාර්යෙන් සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕන. ඒක ඔළුවේ තියාගන්න. එතකොට කගෝෂිපෝසෝ කියන්නේ යන්න අවශ්‍ය නිසා නැත්තම් යන්න කැමති නිසා. එහෙම. හංගුකේ කගෝෂිපෝසෝ හංගුකෝර පෙවෝයෝ. කොරියාවට යන්න කැමති නිසා කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. ඊළඟ එක බලන්න.
චොනන් අයිසකරිමල් චුවා හදා කීකරල් අංචුවා හේයෝ. බලන්න. ජොනන් අයිසකරිමල් මම අයිස්ක්‍රීම් වලට චුවා හදා කියන්නේ කැමති. කීකරල් අංචුවා හේයෝ. කේක් වලට අංචුවා හේයෝ කියන්නේ කැමති නෑ. දැන් මේ මෙතන චුවා හදා කියන්නේ කැමති. ඒ චුවා හදා කියන වචනෙට තමා එකතු වෙන්න ඕන ග්‍රැමර් එක. එතකොට ඒකට එන්නේ සාමාන්‍යයෙන් අ, ජිමන් කියන එක ගන්න පුළුවන්. මොකද අර ජිමන් කියන්නේ නමුත් එකකට එකක් දෙපැත්තේ ප්‍රතිවිරුද්ධ දේවල් දෙකක් තියෙනවා. මම මේකට කැමති, අරකට කැමති නෑ. එහෙම බලමු. මෙහෙම චුවා හජිමන් ඔක් ගැලපෙනවා. චොනන් අයිසකරිමල් චුවා ජිමන් කේකරල් අංචුවා හේයෝ. ආ එතකොට ඔන්න ඔහම ගන්න පුළුවන්. එතකොට චුවා ජිමන් මම අයිස්ක්‍රීම් වලට කැමති නමුත් කේක් වලට කැමති නැහැ. ගන්න පුළුවන්. මේ ජිමන් කියන්නේ නමුත්. අනිවාර්යෙන් මතක ඇතුව වාක්‍ය සම්පූර්ණයෙන් ලියන්න ඕන. මම මේ වචන විතරයි ලියන්නේ. චුවාදා කියන එකේ දාකුරු අයින් කරලා ජිමන් කියන එක දැම්මා. එච්චරයි. ඊළඟ එක චොනන් ඉරියව් ඉරේ තොසොක්වන්නේ කදා අනායෝ. චොනන් කියන්නේ මම ඉරියව් ඉරේ කියන්නේ ඉරිදා තොසොක්වන් කියලා කියන්නේ පුස්තකාලයට තොසොක්වනේ පුස්තකාලයට කදා කියන්නේ යනවා අනායෝ කියන්නේ නැහැ. මේ කදා කියන එකට දැන් ලේසි මේ ග්‍රැමර් නම් දන්නවා. මෙතනට දාන්න කජි අනායෝ. ඔන්න ඔහම ඔච්චරයි. දැන් ඔයාලා මෙතන අනායෝ කියන එක ලියන්න ඕනේ මෙතන තියෙනවනේ. ජොනන් ඉරියෝ ඉරේ තොසකුවනේ කජි අනායෝ. මං ඉරිදට පුස්තකාලයට යන්නේ නැහැ. හරිනේ. වාක්‍ය අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන් ලියන්න ඕනේ මේ උඩ තියෙන එක. මම මෙතන ලේසියට ටයිම් එක ගොඩක් යන හින්දා තමයි මේ මෙහෙම ලියන්නේ. ඊළඟ එක අබුජිකා චුවායෝ. ජොනන් කිල්දා පාජිරල් චුවාහේයෝ. sorry. පාජිගා චුවායෝ. ජොනන් කිල්දා පාජිරල් චුවාහේයෝ. හරි. බලන්න. කියන්නේ ඒ. පාජි කියන්නේ කලිසම. චුවායෝ කියන්නේ හොඳයි. ඒ කලිසම හොඳයි. චොනන් මම කිල්දා කියන්නේ දිගයි කියන එක. කිල්දා දිගයි. පාජිරල් චුවාහයෝ කියන්නේ කලිසම් වලට කැමති. කලිසමට කැමති. එතකොට දැන් මේ කිල්දා කියන වචනේ තමයි අපි හරවන්න ඕන මෙහෙම. මෙතනට ගැලපෙන වචනේ තමයි මේක. කින්. එතකොට මේ කිල්දා කියන්නේ දිගයි. දිගයි කියන එක අපිට අර වාක්‍ය හදද්දි මෙන්න මේ කින් දිග කලිසම කියලා කියද්දි කින් පාජි කිල්දා කියන කෙල අකුර අයින් වෙලා මෙන්න මේ දන් කියන එක ආවට පස්සේ කින් දිග කියන අර්ථය තමයි එන්නේ. කිල්දා කියන්නේ දිගයි තමයි. ඒ වුණාට අර වාක්‍ය හදද්දි මෙන්න මේ කින් කියලා තමයි එන්නේ. කින් කියන්නේ දිග. හරිනේ. පාජිගා චුවායෝ. ඒ කලිසමට කැමති. ඒ කලිසම හොඳයි. ඒ කලිසම හොඳයි. මම චොනන් කින් පාජිරල් චුවාහේයෝ. මම දිග කලිසම් වලට කැමති. මේ චුවායෝ කියන්නේ හොඳයි. චුවාහේයෝ කියන්නේ කැමති. ඒ දෙකත් මතක තියාගන්න. චුවායෝ කියන්නේ හොඳයි. චුවාහේයෝ කියන්නේ කැමති. හරි. ඊළඟ එක පේගා ගොපදා හක්සෙන් සික්තන්ගේ කස්සෝයෝ පේගා බඩ ගොපදා කියන්නේ අර මේ බඩ ගිනි කියන අදහස. බඩ ගිනි. එතකොට හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා සික්තන්ගේ ආපන ශාලාවට කස්සෝයෝ ගියා. ආපන ශාලාවට ගියා. එතකොට මෙතනට එන්න ඕන පේගා කුපාසෝ. හරි. දැන් මෙතනට ආසෝසෝ හේසෝ ග්‍රැම එක දාන්නේ ගොපදා කියන වචනෙට. එතකොට ගොපාසෝ වෙනවා. ග්‍රැම සම්බන්ධ දන්නව ඇතිනේ. එතකොට පීගා කුපාසෝ හක්සෙන් සික්තන්ගේ කස්සෝයෝ. එතකොට බඩගිනි නිසා අපන ශාලාවට ගියා කියලා තමයි කියන්නේ. ආසෝසෝ හේසෝ දානවා මොකක් හරි හේතුවක් ප්‍රකාශ කරද්දී ඇයි ආපන ශාලාවට ගියේ බඩගිනි නිසා. එතකොට ආපන ශාලාවට යන්න හේතුව තමයි බඩගිනි වීම. අන්න ඒ වගේ
හේතුව පෙන්නද්දි මෙන්න මේ ආසෝ ඕසෝ හේසෝ එක දානවා. ඉතින් ওই විදිහට තමයි මේ ප්‍රශ්නේ හදන්නේ. උතන මතක තියාගන්න මම මෙහෙම ලිව්වට මේක මෙහෙම ලියන්න බෑ. සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕනේ යටින්. හරිනේ ග්‍රැමර් දාලා සම්පූර්ණ වාක්‍ය ලියන්න ඕන. ඒක ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ B කොටස දෙවෙනි ප්‍රශ්නේ. නැත්තම් පේපර් එකේ පස්වෙනි ප්‍රශ්නේ. එතකොට හතරවෙනි එක කරා නම් මේක කරන්න ඕනේ නැහැ. මම උනාට මේක කියලා දෙන්නම්. දෙකෙන් Tamanට කැමති එකක් තෝරගෙන කරන්න. මේක කියන්නේ පින් කනේ අල්මජන් පියෝහනල් කොල්ලාසසයෝ හන්ගේ ඒ පියෝහනන් han බොන්මාන සයොන් අල්සු ඉස්සම්නිද. ඒ කියන්නේ පින් කනේ ස්තැනට අල්මජන් ගැලපෙන පියෝහොනල් ප්‍රකාශය කොල්ලාසසයෝ තෝරල ලියන්න. හන්ගේ කියන්නේ එකක් යොහන් කෙනෙ ප්‍රකාශය. එතකොට එක ප්‍රකාශයක් හන්බුන්මාන් එක පාරක් පමණක් සයොන් අල්සු ඉස්සම්නිදා භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ කොටුවේ තියෙන ඒවා තෝරලා මෙතෙන්ට දාන්න තියෙන ගැළපෙන එක මේ කොටුවේ තියෙන එක වචනයක් භාවිතා කරන්න පුළුවන් එක පාරක් පමණයි. එතකොට මේ කොටුවේ තියෙන ඒවා එක සැරයකට මේවයින් එක පාරයි ලියන්න පුළුවන්. එතකොට දැන් මේකේ කියන්න දෙයක් තියෙනවා. මේකේ තියෙන මේ වචන ඔක්කොගෙම මේකට දැම්මට පස්සේ අන්තිමට වචන දෙකක් හරි තුනක් එකක් දෙකක් තුනක් ඔය වගේ ගානක් ඉතුරු වෙනවා. එතකොට අර හරියට මේකේ දැනුම තියෙන්න ඕන කරන්න ගැළපෙන්නේ මොකද්ද කියන එක. හරි. එතකොට මුලින් බලමු මොකක්ද තියෙන්නේ කියලා. මෝදු ඔල්මායේයෝ ඔක්කොම කීයද? ඔක්කොම කීයද? ඊගාව එක හ්යොන්හගෝ තේක්කුන්දෝරල් පෙවෝයෝ අයියා සමග තේක්කුන්දු කියන ටයිකුන්ඩු කියලා ක්‍රීඩාවක් තියෙන්නේ. අන්න ඒක. කොරියාවේ ජාතික ක්‍රීඩාව. අයියා සමග ටයිකුන්ඩු ඉගෙන ගන්නවා. නෙයිල් චිංගුහගෝ උරි චිබේ ඔසේයෝ හෙට යාළුවා සමග අපේ ගෙදර එන්න. හෙට යාළුවා සමග අපේ ගෙදර එන්න. ඊළඟ එකේ තියෙනවා අනියෝ වේසාවන්නියේයෝ නැහැ කර්මාන්තශාලා සේවකයෙකි. නැහැ කර්මාන්තශාලා සේවකයෙකි. ඊළඟ එක කෙන්දියේ කල්කොයයෝ. කෙන්දි කියන්නේ කැන්ඩි වලට. කැන්ඩි කියන්නේ නුවර. හරිනේ. කෙන්දියේ කල්කොයයෝ කැන්ඩි වලට යන්න ඉන්නවා. කැන්ඩි වලට යන්නයි ඉන්නේ. ඊට පස්සේ අනියෝ චොනන්චෝම් පප්පායෝ නැහැ මම ටිකක් බිසි. නැහැ මම ටිකක් කාර්යබහුලයි. නැහැ මම ටිකක් කාර්යබහුලයි. ඊළඟ එක ඔනල් මුසන් යෝයිරියයෝ අද මොන දවසක්ද? කියන අද මොකද දවස? සෞන්ද දඟහරුවාද තන්නේ මහන්නේ. අද මොන දවසද? ඊට පස්සේ නුවනන් පංහක් කෙවෙකි ඉස්සෝයෝ නුවන්ට පංහක් කෙවෙක් කියන්නේ අර පංහක් කියලා කියනවා පාසල් නිවාඩුවට. කෙවෙක් කියලා කියනවා සැලසුම් ප්ලෑන්. ඉස්සෝයෝ තියනවාද නුවන්ට පාසල් නිවාඩුවේ කරන්න තියෙන මොනවා හරි යොදාගෙන තියෙන ප්ලෑන් තියෙනවද කියලා තමයි අහන්නේ. සැලසුම් තියනවාද? ඊට පස්සේ තොසොක්වනේ කානන් කිරල් අරායෝ තොසොක්වනේ පුස්තකාලයට කානන් කිරල් යන පාර අරායෝ දන්නවාද? පුස්තකාලයට යන පාර දන්නවද? එහෙමයි. ඊළඟ එක උරි කචි කුඹුහල්කායෝ උරි කියන්නේ අපි කචි කියන්නේ එකට කුඹුහල්කායෝ පාඩම් කරමුද? අපි එකට පාඩම් කරමුද කියලා තමයි කියන්නේ. ඊළඟ එක චිංගුරල් මන්නාසෝ යොන්වාරල් පස්සෝයෝ චිංගුරල් මන්නාසෝ යාළුවෝ හමු වෙලා යොන්වාරල් පස්සෝයෝ ෆිල්ම් එකක් බැලුවා. යාළුවෝ හමු වෙලා ෆිල්ම් එකක් බැලුවා. ඊළඟට චිගම් යොත්සියේයෝ දැන් වෙලාව කීයද? චිගම් යොත්සියේයෝ දැන් වෙලාව කීයද? හරි. බලමු. දැන් පළවෙනි එකට මොකක්ද දෙන්නේ? මේ හැම එකෙම කානා කියලා දෙන්නෙක් ඉන්නවා. කැරක්ටර් දෙකක් දාලා මේ නිකන් අර සංවාදයක් වගේ කන්වර්සේෂන් එකක් වගේ තමයි යන්නේ. දැන් පළවෙනි එකේ පළවෙනි කෙනා කියනවා එයා ප්‍රශ්නයක් අහනවා. නිපුනිනන් හක්සෙන්ියේයෝ නිපුනි ශිෂ්‍යයෙක්ද නිපුනි කියන කෙනා හක්සෙන්ියේයෝ ශිෂ්‍යයෙක්ද ප්‍රශ්නාර්ථයක් තියෙන ප්‍රශ්නයක් අහනවා. නිපුනි ශිෂ්‍යයෙක්ද ඊළඟ කෙනා මෙතනට උත්තරේ දෙනවා මෙහෙම. මොකද්ද මෙතනින් ගන්න පුළුවන්? මේකනේ අනියෝ පේසාවන්ියේයෝ නිපුනි ශිෂ්‍යයෙක්ද නැහැ කර්මාන්තශාලා සේවකයෙකි. ඒක තමයි මෙතනට අපිට ගන්න දෙන උත්තරේ. ඒකට ඒක හරි. ඊළඟ එකේ
පළවෙනි කෙනා කියන එක නැහැ. ඊළඟ කෙනා කියනවා මෙහෙම. නේ කම්සහම්නිදා නේ කම්සහම්නිදා කියන ඔව් ස්තුතියි. ඔව් thank you. එහෙම. එතකොට මොකක්ද ඒකට එන්නේ කියලා බලන්න. එතකොට අපිට ගන්න පුළුවන් මේක නේද? නීල් චිංගුවක උර්ජිබේ ඔසයෝ හෙට යාළුවත් එක්ක එකට අපේ ගෙදර එන්න. ඊට පස්සේ ඒකට ස්තුතියි කියලා ආන්සර් එක දීලා තිනවා. ඒක නේ ගැලපෙන්නේ. අපි බලමු මොකක් හරි ඩවුට් එකක් තිබ්බොත් ඊළඟට උත්තරේ මාරු කරගන්න පුළුවන් අනිත් ඒවාත් එක්ක ගලපලා. ඒක පොඩ්ඩක් බලාගෙන යන් අපි. ඊළඟ එක ඊළඟ එකේ කා කියන කෙනා කියනවා ඉරියෝයිල් ලෝහුවේ මෝහසයෝ ඉරියෝයිල් ලෝහුවේ මෝහසයෝ. ඉරියෝයිල් කියලා කියන්නේ අපි ඉරිදට. ඔහුවේ කියන්නේ පස්වරුවේ. කොට ඉරිද පස්වරුවේ මෝහසයෝ මොනවද කරන්නේ? ඉරිද පස්වරුවේ මොනවද කරන්නේ? බලන්න මොකද ගැලපෙන්නේ කියලා. ම්ම්, මේකනේ ගන්න පුළුවන් අපිට ළඟම උත්තරේ. අයියත් එක්ක තේ කොන්ද ඉගෙන ගන්නවා. ඊද හවසට මොකද කරන්නේ? අයියත් එක්ක මේ තේ කොන්ද කියන ක්‍රීඩාව ඉගෙන ගන්නවා. එහෙම. හරි. ඊළඟ එක ඒකෙත් අර නා කියන කෙනා උත්තරයක් දීලා තිනවා. මෙයා මොකක් හරි ප්‍රශ්නයක් අහලා තියෙන එකට. මාන් චිල්චොන් වොන් ඉම්නිදා. මාන් චිල්චොන්. එතකොට මාන් කියලා කියනවා 10000ට. එතකොට චිල් කියන්නේ 7, චොන් කියන්නේ 1000. එතකොට ඒ ඔක්කොම මාන් චිල්චොන් කියලා කියන්නේ 17000ක්. වොන් කියලා කියන්නේ කොරියානු මුදල් ඒකකයේ කොරියාවේ කරන්සි එක. වොන්. එතකොට මාන් චිල්චොන් කියලා කියන්නේ 17000ට. මාන් කියනවා 10000, චිල් කියනවා 7, චොන් කියනවා චිල්චොන් කියන්නේ එතකොට 7000, 10000යි 7000යි 17000යි. එතකොට මොකක් හරි ප්‍රයිස් එක ගන්න කියලා තියෙන්නේ. එතකොට මේක ගන්න පුළුවන්. මෝදු ඔල්මායෝ ඔක්කොම කීයද? ඔක්කොම 17000යි. ඒ වගේ. ඊළඟ එක ඒකෙත් උත්තරයක් දීලා තිනවා අර මොකක් හරි අහපු දෙයකට. නේ චෝවරායෝ කචිකායෝ. නේ කියන්නේ ඔව්. චෝ කියන්නේ මම. අරායෝ කියන්නේ දන්නවා. ඔව් මම දන්නවා. කචි කියන්නේ එකට. කායෝ කියන්නේ යමු. එතකොට මේක තමයි උත්තරේ එන්නේ. තෝසුග්වනේ කානන් කිරෙල්ලරායෝ පුස්තකාලයට යන පාර දන්නවාද? ඔව් මන් දන්නවා අපි එකට යන්. එහෙමයි ඉන්නේ ලේසි. ඊළඟ එක මේ ප්‍රශ්නය අහලා තිනවා මෙයා චුමරේ මොහෙස්සෝයෝ චුමරේ චුමල් කියලා කියන වීකෙන්ඩ් එකට සතියන්තය චුමරේ මොහෙස්සෝයෝ වීකෙන්ඩ් එකේ මොනවද කරේ සතියන්තේ මොනවද කරේ එතකොට අතීත කාලෙන් එක තියෙන්න ඕන අනිවාර්යෙන් මේ තියෙන අතීත කාලෙන් තියෙන එක චිංගුරල් මන්නාසෝ යාළුවා හමු වෙලා යොන් ආරල් පස්සෝයෝ ෆිල්ම් එකක් බැලුවා එතකොට සතියන්තේ මොනවද කරේ යාළුවා හමු වෙලා ෆිල්ම් එකක් බැලුවා එහෙමයි කියන්නේ ඊළඟ එක ඒකටත් උත්තරයක් දීලා දෙන අරය ආපු මොකක් හරි එකට බලන්න. චොනන් යොන් ඕරල් පෙහුරු යෝගෝ හේයෝ. චොනන් කියන්නේ මම යොන් ඕරල් ඉංග්‍රීසි භාෂාව පෙහුරු යෝගෝ හේයෝ. ඉගෙන ගන්න අදහස් කරනවා. මං ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අදහස් කරනවා. හ්ම්. එතකොට ඒකට ගන්න පුළුවන් ළඟම උත්තරේ තමයි මේක. නුවන් පංහක් කේවිගි ඉස්සෝයෝ නුවන්ට පාසල් නිවාඩු කාලේ මොනවා හරි කරන්න තියෙන සැලසුමක් තියෙනවද? එයා කියනවා මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අදහස් කරනවා. එතකොට දැන් මෙතන මේ ඉරියෝගෝ හදා කියන ග්‍රැමර් එකෙන් අල්ලන්න පුළුවන්. මේ ඉරියෝගෝ හදා කියන ග්‍රැමර් එක දාන්නේ අපි අපේ මොකක් හරි අනාගත ඉස්සරහින් අපි කරන්න බලාපොරොත්තු වෙන දෙයක් ගැන කියද්දි. කියන්නේ මොකක් හරි අපේ සැලසුමක් ප්ලෑන් එකක් වගේ දෙයක් ඇද්දි මේ ඉරියෝගෝ හදා කියන එක ගන්නවා. එතකොට අතන කේවෙක් සැලසුම කියන වචනෙන් අල්ලන්න පුළුවන්.
එතකොට නුවන්ගේ පාසල් නිවාඩු කාලේ තියෙන සැලසුම් මොකක්ද කියලා නේ අහන්නේ. සැලසුමක් තියෙනවද කියලා නේ අහන්නේ. එයා කියනවා එයා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න අදහස් කරනවා කියලා. ඒ වගේ ට්‍රික් යූස් කරලා ගන්න පුළුවන් උත්තරේ. ප්‍රයෝග හදා ගන්නවා අපි ග්‍රැමර් එක ගන්නවා සාමාන්‍යයෙන් සැලසුමක් මොකක් හරි දෙයක් කියද්දි. අපි ඉස්සරහට කරන්න ඉන්න දෙයක් ගැන අදහසක් බලාපොරොත්තුවක් කියද්දි එහෙම. ඊට පස්සේ මේකේ යන ප්‍රශ්නයක් ඕදිරෝ යොහෙඟල් කල්කොයයෝ. ඕදිරෝ කියන්නේ කොහේටද? යෝහෙඟල් සංචාරයක් කල්කොයයෝ යන්න හිතන් ඉන්නේ. කොහෙටද ට්‍රැවල් කරන්න යන්න හිතන් ඉන්නේ. එහෙම ප්‍රශ්නයක් තමයි අහන්නේ. මේක ඉතින් දැන් ලේසි. එක එක අඩු වෙලානේ තියෙන්නේ. කෙන්දියේ කල්කොයයෝ කැන්ඩි වලට යන්න ඉන්නවා. නුවරට යන්න තමයි හිතන් ඉන්නේ. කැන්ඩි වලට යන්නයි හිතන් ඉන්නේ. හරි. ඊළඟ එකේ ප්‍රශ්නේ නැහැ උත්තරේ දීලා තිනවා. හොයායෝයිල් ලියේයෝ. එතකොට හොයායෝයිල් කියලා කියන අපි තවත් අඟහරුවාද ඉල්වොල් හාසු මොක්කම්තෝ. එහෙමයි සති දවස් ටික. ඉරියෝයිල්, ඔරියෝයිල්, හොයායෝයිල්, සුයෝයිල්, මොක්යෝයිල්, කම්යෝයිල්, තෝයෝයිල් එහෙමයි එන්නේ. හොයායෝයිල් කියන්නේ අඟහරුවාද. දැන් මෙතන මේකනේ. ඔනල් මුසන්යෝයිරියේයෝ අද මොකද්ද කියලා අහන්නේ දවස. අද දවස මොකද්ද? අද ඇවිල්ලා අඟහරුවාද. එහෙමයි. ඊළඟ එක යොන්වාරල් පොල්කායෝ ෆිල්ම් එකක් බලමුද? යොන්වාරල් පොල්කායෝ ෆිල්ම් එකක් බලමුද? හ්ම්. එතකොට මොකක්ද ඒකට ගන්න පුළුවන් ළඟම උත්තරේ තමයි මේක. අනියෝ චොනන් චෝම් පප්පායෝ නැහැ. කියන්නේ මම ටිකක් පිසි. මම ටිකක් කාර්යබහුලයි ෆිල්ම් එකක් බලන්න බෑ. එහෙමයි. එතකොට මේකේ දැන් මේ දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙක අපිට කොහොමත් මොකටවත් ගන්න බෑනේ. ඉතින් ඉතුරුනොත් බය වෙන්න එපා. කොහොමත් ඉතුරු වෙනවා දෙකක්. අනිවාර්යෙන් දෙකක්. ඒ වගේ ගාණක් ඉතුරු වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ මේ විදිහට තමයි කරන්නේ. මේක ලේසි මේක අර තෝරලා දාන්න නෙදී. ලකුණු වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. ඊළඟට තියෙනවා පාර්ට් C එක. එතකොට පාර්ට් C එකෙත් තියෙනවා 6 7 කියලා ප්‍රශ්න දෙකක්. ඒ දෙකෙනුත් දෙකම කරන්නේ තමන් කැමති එකක් තමයි තෝරන් කරන්නේ. 6 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම. තාම් කරිමල් පෝගෝ ෂිප් මුංජංගල් සසේයෝ. තාම් කරිමල් පෝගෝ පාත පින්තූරය බලලා ෂිප් මුංජංගල් වාක්‍ය 10ක් සසේයෝ ලියන්න. දැන් ඉතින් මේකේ පින්තූරය බලලා මේකේ තියෙන දේවල් වාක්‍ය 10ක් හදලා ගලපලා ලියන්න තියෙන්නේ. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ওই ප්‍රශ්නේ කරනවට වඩා මේක කරන එක වාසි වෙයි. හේතුව තමයි දැන් මෙතන පින්තූරේ බලාගෙන අපිට හිතෙන දේ ලියන්නේ. දැන් අපි දන්නේ එතකොට අපිට අපි ලිව්වොත් ග්‍රැමර් සම්බන්ධ එතකොට වාක්‍ය ගැලපෙන විදිහ වැරදුනොත් ඒකට ලකුණු හම්බෙන්නේ නැහැනේ. ලකුණු 20ක් අපරාදේ. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ මේක කරන්න කියලා. මොකද හේතුව මේකේ මේ අහලා තියෙන ප්‍රශ්න වල ඡේදෙන් තෝරලා ලියන්න තියෙන්නේ. එතකොට මේක දන්නේම නැති කෙනෙක්ට වුණත් ප්‍රශ්නේ කියවලා වචනයක් හරි අල්ලගෙන ඡේදෙන් උත්තරේ ගහලා දාන්න පුළුවන් මෙතනට. දැන් මේක එහෙම බෑ. මේකේ තියෙන ලියන්න. මේක වචන මොකුත් නැහැ දීලා තෝරලා ලියන්න මොකුත් නැහැ. Tamanට හිතෙන දේ ලියන්න ඕන. වාක්‍ය සම්බන්ධ ක්‍රම වැරදුනොත් එතකොට ඒකට ලකුණු කැපෙනවා. දැන් මෙතන පොඩි කෑල්ලක් හරි ගැලපෙන එක හරියට ලිව්වොත් එක ලකුණක් හරි හම්බ වෙනවා. ඒක බලමු අපි. දැන් මේක ඉතින් වාක්‍ය මේක කැමති කෙනෙක් මේක කරන්න පුළුවන්. තමන්ගේ කැමැත්ත. එතකොට අර තමන්ගේ choice එකට අනුව තෝරගෙන කරන්න තියෙන්නේ. මේක ඉතින් ලියන්න විදියක් නැහැ. මොකද එක එක්කෙනාට එක එක වාක්‍යනේ තියෙන්නේ. ඒක ඉතින් තමන්ට හිතෙන විදියට හරි දේ ගලපලා ලියන්න. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නේ බලමු. හත්වෙනි එකේ තියෙන්නේ තාම් කරල් චල්ලිල්ගෝ චිල්මුනේ තප්පසයෝ. තාම් කරල් පහත ඡේදය චල්ලිල්ගෝ හොඳින් කියවලා චිල්මුනේ තප්පසයෝ ප්‍රශ්නවලට උත්තර ලියන්න. එහෙම තමයි තියෙන්නේ. හරි. මුලින්ම ඡේදෙ පොඩ්ඩක් කියවගෙන යම්. චොනන් නායනියේයෝ මම නයනි වේ. හරි. 지난 2월에 한국에 왔어요. 민나 씨는 제 친구예요. 민나 씨는 일본 학생이에요. 민나 씨의 고향은 도쿄예요. 한국어를 공부하러 한국에 왔어요. 지금 학, 지금 학교 근처 학습집에서 살고 있어요. 학습집은 학교에서 가까워요.
그래서 민나 씨는 항상 걸어서 학교에 와요. 저는 학교 기숙사에서 살고 있어요. 우리는 학교에서 자주 만나요. 제 친구는 아주 착하고 친절해요. 한국어도 참 잘해요. 지난 주말에 저는 민나 씨와 같이 도서관에서 공부했어요. 민나 씨는 주말에 태권도를 배워요. 저도 태권도를 배우고 싶어요. 그래서 다음 주에 태권도 수업에 가려고 해요. 우리는 지난달에 토픽 시험을 보고 2급을 합격했어요. 앞으로 더 많이 공부해야 해요. 한국에서 1년 동안 열심히 공부하고 토픽 4급 시험을 볼 거예요. 한국어를 잘하면 대학교에 입학할 수 있을 거예요. 나중에 우리나라 스리랑카에서 한국어를 가르치고 싶어요. ඒ විදිහට තමයි ඡේදය තියෙන්නේ. මුලින්ම ඡේදය සම්පූර්ණ කියවලා ඒක සිංහල තේරුම ඔලුවට දාගන්න බලන්න. ඊට පස්සේ මේවට හරි උත්තරේ තෝරලා දාන්න. මුලින්ම කියනවා 저는 나연이에요. මම 나연이 වේ. 지난 2월에 한국에 왔어요. 지난 කියන්නේ පහුගිය 2월에 කියන්නේ දෙවනි මාසේ 한국에 왔어요. 코리아වට ආවා. 민나 씨는 제 친구예요. 민나 මහත්මිය මගේ යාළුවාය. 민나 씨는 일본 학생이에요. 민나 මහත්මිය ජපන් ශිෂ්‍යාවකි නැත්තම් ශිෂ්‍යයෙකි. අපි දන්නේ මේ නම් හරියටම ගෑනු නම්ද පිරිමි නම්ද කියලා ඒ හින්දා. 민나 씨의 고향은 도쿄예요. 민나 මහත්මියගේ නැත්තම් මහතාගේ 고향은 ගම 도쿄예요. 도쿄 වේ. 도쿄 කියන්නේ ජපානයේ තියෙන නගරයක්නේ. 한국어를 공부하러 한국에 왔어요. 코리아노 භාෂාව 이ගෙන ගැනීමට 코리아වට ආවා. 지금 학교 근처 학습집에서 살고 있어요. 지금 කියන්නේ දැන් 학교 근처 පාසල ආසන්නයේ 근처 කියන්නේ ළඟ අසල 학습집. එතකොට මේ හසුක්චිප් හසුක්චිප් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය ළමයි නවතින දැන් අපි හොස්ටල් වගේ ඒවා අන්න ඒවා. හසුක්චිප්පේසෝ හසුක්චිප් කියලා කියන්නේ හොස්ටල් ඒසෝ කියන්නේ සිට සල්ගෝ ඉස්සෝයෝ ජීවත් වෙමින් ඉන්නවා හොස්ටල් වල ජීවත් වෙමින් ඉන්නවා. 하숙집은 학교에서 가까워요. 하숙집은 එතකොට 하숙집 මේ ඉන්න හොස්ටල් 학교에서 පාසලේ සිට කක්කාවයෝ ළඟයි. පාසලට ළඟයි කියලා තමයි කියන්නේ. ඊළඟට 그래서 민나 씨는 항상 걸어서 학교에 와요. 그래서 කියන්නේ ඒ නිසා 민나 씨는 민나 මහතා නැත්තම් මහත්මිය 항상 නිතරම 걸어서 학교에 와요. පයින් පාසලට එනවා. කෝරෝසෝ කියන්නේ ඇවිදගෙන 학교에 와요. පාසලට එනවා. ඊළඟ එක 저는 학교 기숙사에서 살고 있어요. 저는 මම 학교 기숙사 කියන්නේ පාසලේ බෝඩිම. ඒසෝ කියන්නේ සිට 살고 있어요 ජීවත් වෙමින් ඉන්නවා. එතකොට අරයා ඉන්නේ හසුක්චිප් අර පිටින් ගන්න නිවාස අන්න ඒවා. හසුක්චිප්. 저는 학교 기숙사에서 살고 있어요. මම පාසලේ මේකේ ඉඳන් ඉන්නවා කියලා තමයි කියන්නේ. පාසලේ බෝඩිම. එතකොට තව එක 우리는 학교에서 자주 만나요. අපි පාසලේදී නිතරම හමු වෙනවා. අපි පාසලේදී නිතරම හමු වෙනවා. 자주 කියන්නේ නිතරම. 제 친구는 아주 착하고 친절해요. 제 친구는 මගේ යාළුවා ගොඩක් 착하다 කියන්නේ හොඳයි කියන එක. හොඳයි. 친절해요 කියන්නේ කරුණාවන්තයි. මගේ යාළුවා ගොඩක් හොඳයි වගේම කරුණාවන්තයි. ඊපස්සේ 한국어도 참 잘해요. කොරියානු භාෂාවත් චම් කියන්නේ ඇත්තටම චරයෝ කියන්නේ හොඳයි. කොරියානු භාෂාවත් ඇත්තටම හොඳට පුළුවන්. 지난 주말에 저는 민나 씨와 같이 도서관에서 공부했어요. 지난 주말에 ගිය සතියන්තයේ ගිය වීකෙන්ඩ් එකේ 저는 මම 민나 씨와 민나 මහත්මිය සමග 같이 එකට 도서관에서 පුස්තකාලයේ සිට 공부했어요. පාඩම් කරා. 민나 씨는 주말에 태권도를 배워요. 민나 මහත්මිය සතියන්තේ
තේක්කොන්දෝ ඉගෙන ගන්නවා. චෝදෝ තේක්කොන්දෝරල් පෙව්ගෝෂිපෝයෝ මමත් තේක්කොන්දෝරල් තේක්කොන්දෝ පෙව්ගෝෂිපෝයෝ ඉගෙන ගන්න කැමති. කරේසෝ තාම්ජුවේ තෙක්කොන්දෝ සූපේ කරයෝගු හේයෝ. කරේසෝ ඒ නිසා තාම්ජුවේ ලබන සතියේ තේක්කොන්දෝ සුවපේ මේ ටයිකොන්ඩු සුවපේ කියන්නේ පාඨමාලාවට දේශනයට කරයෝගෝ හේයෝ යන්න අදහස් කරනවා යන්න අදහස් ඉන්නවා එහෙම. උරිනන් චිනන් තරේ topik siumal pogo igapel hapyokesoyo උරිනන් අපි චිනන් තරේ කිය මාසේ ටොපික් සියුමල් මේ ටොපික් එක්සෑම් එක පෝගෝ කියන්නේ එක්සෑම් එකට ෆේස් කරලා එක්සෑම් එක කරලා සියුමල් පෝද එක්සෑම් එක කරනවා එක්සෑම් එකට ෆේස් කරනවා ඊගපල් එතකොට ඊගප් කියන්නේ ලෙවල් 2 එක හබ්යොක් එස්වල් කියන්නේ පාස් වුණා මේ ටොපික් එක්සෑම් එක ගැන කියන්නේ ටොපික් එක්සෑම් එකේ ලෙවල් 6ක් තියෙනවානේ එතකොට ලෙවල් 6න් ගිය මාසෙ මෙයා ඊගප් එක අරන් තියෙනවා ඒ කියන්නේ ලෙවල් 2 එක පාස් වෙලා තියෙනවා අපරෝ තෝ මානි කොම්බු හේයා හේයෝ අපරෝ කියන්නේ ඉස්සරහට තෝ කියන්නේ තවත් මානි ගොඩක් කොම්බු හේයා හේයෝ පාඩම් කළ යුතුයි ඉස්සරහට තව ගොඩක් පාඩම් කළ යුතුයි හංගු කේසෝ ඉල්නියොන් තොඟාන් ජොල්ෂිමි කොම්බුවගෝ තොපික් සාගප් සියොමල් පොල් කොයයෝ හංගු කේසෝ කියන්නේ කොරියාවේ සිට නැත්තම් කොරියාවේදී ඉල්නියොන් තොඟන් කියන්නේ අවුරුද්දක් පුරාවට කොරියාවේ අවුරුද්දක් පුරාවට තොඟන් කියන්නේ පුරාවට යොල්ෂිමි කියන්නේ උනන්දුවෙන් කොම්බුහගෝ කියන්නේ පාඩම් කරලා ටොපික් සාගප් කියන්නේ ලෙවල් 4 හතරවෙනි ලෙවල් එක සියොමල් පොල් කොයෝ එක්සෑම් එක කරන්නයි ඉන්නේ ඒ එක්සෑම් එකට මුහුණ දෙන්න හිතාගෙන තමයි ඉන්නේ කොරියාවේ අවුරුද්දක් පුරාවට උනන්දුවෙන් පාඩම් කරලා ටොපික් ලෙවල් 4 එක්සෑම් එක කරන්න තමයි ඉන්නේ එතකොට හංගුකෝරල් චරාම්යෝන් තේයක්ගයෝයි ඉප්පක් කල්සු ඉසල් කොයයෝ ඒ කියන්නේ හංගුකෝරල් කොරියානු භාෂාව චරාමියොන් හොඳට පුළුවන් වුණොත් තේහක්යෝයේ යුනිවර්සිටි එකට විශ්වවිද්‍යාලයට ඉපහක් කල්සු ඉසල් කොයයෝ ඇතුළත් වෙන්න පුළුවන් වේවි. කොරියානු භාෂාව හොඳට පුළුවන් වුණාම අනේ යුනිවර්සිටි එකට යන්න පුළුවන් වේවි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ නාජුන්ගේ උරිනාරා ශ්‍රී ලංකායසෝ හංගුකෝරල් කරජිකෝ ශිපෝයෝ නාජුන්ගේ කියන්නේ පසුව පස්සේ කාලෙදී උරිනාරාගෙන අපේ රට ශ්‍රී ලංකායසෝ ලංකාවේ සිට හංගුකෝරල් කොරියානු භාෂාව කරජිකෝ ශිපෝයෝ උගන්වන්න කැමති උගන්වන්න ආසයි. පස්සේ කාලෙක අපේ රටේ ශ්‍රී ලංකාවේ ඉඳන් කොරියානු භාෂාව උගන්වන්න කැමති. එතකොට මේ ඡේදය මේ විදිහට තමයි තියෙන්නේ. දැන් මෙතන ප්‍රශ්න අහලා තියෙනවා 10ක්. එතකොට මේකට උත්තර ලියන්න ඕන සම්පූර්ණ උත්තර. කිටි උත්තර ලියලා හරියන්නේ නැහැ. මොකද මේක ප්‍රශ්නයකට ලකුණු දෙක ගානේ හම්බෙනවා. සම්පූර්ණ උත්තරේ තිබ්බොත් එකකට ලකුණු දෙකයි. කෙටි උත්තරයක් තිබ්බොත් එකකට ලකුණු එක ගානේ හම්බෙන්නේ. එකක් කැපෙනවා. හරි. මේකේ උත්තරේ ලියන්නේ මෙහෙමයි. මින්නාශීන නොනනාරා සරම්මියේයෝ. මින්නා කියන කෙනා මොන රටේ මිනිස්සුද කියලා තමයි අහන්නේ. ඒතකොට ඒකට උත්තරේ ලියන්නේ බලන්න මේකේ තියෙනවා. චොනන් නයනියේයෝ. ඒ කියන්නේ මම දැන් මේකේ මම ගැන කියන්නේ. බලන්න. දැන් මින්නාශී මේ තියෙන මින්නාශීනන් ඉල්බොන් හක්සෙන් එතකොට එයා ජපන් කෙනෙක්නේ. උත්තරේ සම්පූර්ණ උත්තරේ මේ විදිහට තමයි ලියන්නේ. මින්නාශීනන් ඉල්බොන් සරම්මිම්නිදා. ඔන්න ඕක තමයි උත්තරේ. මින්නාශීනන් ඉල්බොන් සරම්මිම්නිදා. දැන් මෙතන නිකම්ම ඉල්බොන් සරම්මිම්නිදා කියලා විතරක් දැම්මොත් ඔකට ලකුණු 1යි හම්බෙන්නේ. සම්පූර්ණ උත්තරේ දාන්න. මින්නාශීනන් මින්නා මහත්මිය ජපන් ජාතිකයෙකි. දෙවෙනි එක නයනි ශීනන් ඔනනාරා සරම්මියේයෝ දැන් මේ නයනි කියන කෙනා කියන්නේ මම. එතකොට මෙතන තිබ්බා තමන් ගැන. ශ්‍රී ලංකාවේනේ. එතකොට නයනි ශීනන්
නායනි ශීනන් ශ්‍රී ලංකා සරාමින්නිද නායනි ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඊළඟට මින්නා ශීනන් වේ හංගුගේ වස්සෝයෝ. ඇයි මෙයා කොරියාවට ආවේ? මින්නා කියන කෙනා ඒ කොරියාවට ආවේ. මේ තියෙන එයා ගැන හංගුකෝරල් කුඹුවරෝ හංගුගේ වස්සෝයෝ. සම්පූර්ණ උත්තරේ ලියන්න මෙහෙම. මින්නා ශීනන් හංගුකෝරල් කුඹුවරෝ හංගුගේ වස්සෝයෝ. මින්නා මහත්මිය කොරියානු භාෂාව ඉගෙන ගැනීමට කොරියාවට ආවා. එතකොට ඒකට උත්තරේ ඒ විදිහට ලියන්න සම්පූර්ණ උත්තරේ. ඊළඟ එක නායනි ශීනන් ඔන්ජේ හංගුගේ වස්සෝයෝ. නයනි කියන කෙනා කවද්ද කොරියාවට ආවේ? මේ තියෙන පසුගිය දෙවනි මාසයේ ආව කියලා තමයි කියන්නේ. ඒකට උත්තරේ ලියන්න පුළුවන් මෙහෙම. නායනි ශීනන් ඊබොරේ හංගුගේ වස්සෝයෝ. නයනි දෙවනි මාසේ කොරියාවට ආවා. එහෙම තමයි තියෙන්නේ. එහෙම ලියන සම්පූර්ණ උත්තරේ ඊළඟ එක මින්නාශිගා ඔන්ජේ තෙක්කොන්දෝරල් පෙවෝයෝ. මින්නා කියන කෙනා කවද්ද තයිකුන්ඩු ඉගෙන ගන්නේ? මේක තිබ්බ. චුමරේ. සතියන්තේ මේ තියෙන්නේ මින්නාශීනන් චුමරේ තෙක්කොන්දෝරල් පෙවෝයෝ. එතකොට ඒක සම්පූර්ණ උත්තරයක් විදිහට ලියන්න. හරි. මින්නාශීනන් චුමරේ තෙක්කොන්දෝරල් පෙවෝයෝ. ඔය විදිහට තමයි ඒක ලියන්නේ. ඊළඟ එක මින්නාශීනන් හක්කියෝයේ ඔත්තොකේ වායෝ. මින්නාශීනන් මින්නා මහත්මිය හක්කියෝයේ ඔත්තොකේ වායෝ. පාසලට කොහොමද එන්නේ? මේක තිබ්බා. මේ තියෙන මින්නාශීනන් හංසන් කෝරෝසෝ හක්කියෝයේ වායෝ. එතකොට ඒකට උත්තරේ මෙහෙම ලියන්න. මින්නාශීනන් මින්නාශීනන් කෝරෝසෝ හක්කියෝයේ වායෝ. මින්නා මහත්මිය ඇවිදගෙන පයින් පාසලට එනවා. එතකොට ওই විදිහට තමයි ඒක ලියන්නේ. ඒ විදිහට ලියන සම්පූර්ණ උත්තර ඊළඟ එක තුමියොන්ගි චුමරේ ඔදියේසෝ කොම්බුහෙස්සෝයෝ. තුමියොන්ගි කියන්නේ මේ දෙන්නම මිනිස්සු දෙන්න චුමරේ සතියන්තයේ ඔදියේසෝ කොහේ සිටද කොම්බුහෙස්සෝයෝ පාඩම් කරේ. මේක තිබ්බනේ පුස්තකාලේ ඉඳන් පාඩම් කරා කියලා. මේ තියෙන චිනන් චුමරේ චොනන් මින්නාශීවා කචි තොසොකුවන්නේසෝ කොම්බුහෙස්සෝයෝ. ඒකට මෙහෙම උත්තරේ ලිය සම්පූර්ණ උත්තරයක්. අ, තුමියොන්ගි
හරි. ටූම් යොංගි කියන්නේ මේ දෙන්න තොසොග්ගන්නේසෝ පුස්තකාලයේ සිට කොම්බු හෙස්සෝයෝ පාඩම් කරා. ඔය විදිහට ලියන්න පුළුවන් සම්පූර්ණ උත්තරේ. ඊගාව එක නායනිශීගා තාම්ජුවේ ඔදියේ කරයෝගෝ හේයෝ. නායනි මාත්මිය තාම්ජුවේ ලබන සතියේ ඔදියේ කරයෝගෝ හේයෝ කොහේ යන්නද අදහස් කරන්නේ? මෙතන තියෙනවානේ චෝදෝ තෙක්කොන්දර පෙවුගුෂිපොයෝ කරෙසෝ තාම්ජුවේ තෙක්කොන්දෝ සුපේ කරයෝගෝ හේයෝ. එතකොට ඒකට උත්තරේ ලියන්න පුළුවන් මෙහෙම. නායනිශීනන් තෙක්කොන්දෝ හරි නයනිශීනන් තාම්ජුවේ තෙක්කොන්දෝ සූපේ කරයෝගෝ හේයෝ. නයනි මාත්මිය ඊගාව සති තයිකොන්ඩෝ පාඨමාලාවට යන්න අදහස් කරනවා. ඕක තමයි එතකොට සම්පූර්ණ උත්තරේ. ඊළඟ එක ජිනන්තරේ තූමියොන්ගේ මුසන් ශියෝමල් පස්සෝයෝ. ජිනන්තරේ පහුගිය මාසේ තූමියොන්ගි මේ දෙන්නා මුසන් ශියෝමල් පස්සෝයෝ මොන එක්සෑම් එකටද ෆේස් කරේ මොන එක්සෑම් එකද කරේ. ඒක තියෙන්නේ ನಂತರೆ topic siomol pogo igapal hapkyo kessoyo. එතකොට මෙහෙම ලියන්න. topic හරි. තූමියෝගේ කියන්න දෙන්න ජිනන්තරය ගිය මාසේ topic සියොමල් පස්සමනිදා topic exam එකට ෆේස් කරා. topic exam එක කරා. එහෙම. ඊග අන්තිම එක නයනිශීගා නාජුන්ගේ මෝහගෝෂිපෝයෝ. නයනිශීගා නයනි මහත්මිය නාජුන්ගේ පස්සේ කාලේ මෝහගෝෂිපෝයෝ මොනා කරන්නද කැමති. මේකදී උරිනාරයි ශ්‍රී ලංකාවේ සෝ හඟකෝරල් කරජිගෝෂිපෝයෝ. එතකොට ඒකට උත්තරේ මෙහෙම ලියන්න පුළුවන්. හරි. ඕක තමයි ඒකට එන උත්තරේ. නයන චීනන් නාචුන්ගේ ශ්‍රී ලංකාවේසෝ හංගකෝරල් කරජිගෝ ශිපෝයෝ. නයි මහත්මිය පස්සේ කාලෙක ලංකාවේ ඉඳගෙන කොරියානු භාෂාව උගන්වන්න කැමති. ඉතින් ඔය විදිහට තමයි මේ ප්‍රශ්නෙට උත්තර. සම්පූර්ණ උත්තර එන්න ඕන ලකුණු දෙක ගානේ හම්බෙන්න නම්. කෙටි උත්තර ලිව්වොත් එක ප්‍රශ්නයකට එක ලකුණක් වගේ තමයි හම්බෙන්නේ. එතකොට මේක මේ ප්‍රශ්නේ කරනවට වඩා මේක කරන එක ලේසි. හේතුව තමයි මෙතනින් තෝරලා උත්තර දාන්න පුළුවන්. හින්දා ලකුණු ගන්න පුළුවන් අවස්ථා වැඩි මේ ප්‍රශ්නේ තෝරගත්තොත්.